සමෝදී කොහොමද ප්‍රොජෙක්් එක වැඩ මෙම්බස්ල හොඳයිද චාමි ඔයා දන්නව නේද ලාල්ව එයා හරියට 4G වගේ එයා හෙන ස්පීඩ් වැඩ කරන ඒ වගේම කට්ටිය අතර හොඳ ඩිමාන්ඩෙකුත් තියෙනවයාට අයියෝ ලාලයා වගේ දූදී ඊට වඩා 100 ටයිම්ස් වාස් හරියට 5G වගේ 4Gද 5Gද මේ වෙන්ස ටෝක්ස් 4G versus 5G ස්පීඩ් and bandwidth HD වීඩියෝ ස්ට්‍රීම් කරන්න වගේම මොඩරේට් ඩවන්ලෝඩ්ස් වලටත් 4G යස් කරන්න පුළුවන් වුණාට හයි ඩේට ඩිමාන්ඩ් එකක් තියෙන වෙලාවකදී 4G ස්ට්‍රගල් කරනවා එයාගේ ස්ට්‍රෝන් කනෙක්ෂන් එක පවත්තාගෙන යන්න. නමුත් 4G වලට වඩා 100 times faster 5G seamless HD ස්ට්‍රීමිං වලට වගේම instant downloads and lag free gaming වලටත් ගැලපෙන ගොඩක් ස්ට්‍රෝන් කනෙක්ෂන් එකක් ලබා දෙනවා. Latency ඔයා VR රියල් ටයිම් ගේමිං වගේ ඉමීඩියට් රෙස්පොන්සස් ඕන කරන ඇපලිකේෂන්ස් යස් කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම වාට ගැලපෙන්නේ 5G කනෙක්ෂන් එක. ඒකට හේතුව වෙන්නේ ඉන්පුට් එකක් සහ රෙස්පොන්ස එකක් අතර ගත වන කාලය 4G වලට වඩා 5G වල ඉතාම කුඩා නිසා. Massive connectivity 4G යස් කරලා අපිට පුළුවන් වර්ග කිලෝමීටරයක් ඇතුළත් තියෙන ඩිවයිසස් 1000ක් පමණ එකිනෙකට කනෙක්ට් කරන්න. නමුත් 5G වලින් මේ විදිහට කනෙක්ට් කරන්න පුළුවන් ඩිවයිසස් ගණන වාට හිතා ගන්නවත් බැහැ. ආසන්න වශයෙන් 5G වලට පුළුවන් වර්ග කිලෝමීටරයක් ඇතුළත තියෙන ඩිවයිසස් මිලියනයක් පමණ එකිනෙකට කනෙක්ට් කරන්න. ඉන්ඩස්ට්‍රි ඇපලිකේෂන්ස් මොබයිල් බෑංකින් ඔන්ලයින් shopping වීඩියෝ ස්ට්‍රීමිං වගේ කන්සිම ෆෝකස්ඩ් ඇපලිකේෂන්ස් වල 4G වැඩිපුර යුසුනාට 5G නිසා ඔටෝනොමස් වෙහිකල්ස් ස්මාර්ට් ෆැක්ටරිස් රිමෝට් හෙල්ත්කයා සොලියෂන්ස් වගේ ඉනෝවටිව් ඉන්ඩස්ට්‍රීස් වල විශාල ඉම්ප්‍රූවමන්ට් එකක් ඇති වෙලා තියෙනවා. 4G connects you 5G empowers you. මේ වගේ ලේටස් ටෙක්නෝලජි අප්ඩේට්ස් ගැන අප්ඩේට් වෙන්න රැඳී සිටින්න වෙන්චර් ටොක්ස් සමගින්. See you in the next video.